ගෙදරට වැඩවලට වැදගත් වෙන මේ බාන්නේ. මොකද්ද මේ බාන්නේ? මොකද්ද ඔයාලා හදන බ්‍රෑන්ඩ් එකේ නම? පතක් මල්. මෙයාගේ බ්‍රෑන්ඩ් එක මල් කලඹ. දෙන්නට බ්‍රෑන්ඩ් දෙකක් තියෙනවා. husband and wife. මොකද්ද wife ගේ බ්‍රෑන්ඩ් එක මුලින්ම කියන්න බෑ. මම තමයි ඔය හදන්නේ. ඒ කියන්නේ සිමෙන්ති පෝච්චි හදනවා. පෙන් හෝල්ඩර්ස්, කැන්ඩල් හෝල්ඩර්ස්, එතකොට කැක්ටස් වගේ දේවල් හදන්න ඕවා පාවිච්චි කරනවා. විසිතුරු භාණ්ඩ විදිහටත් පාවිච්චි කරනවා. දැන් මේ වෙලාවෙද්දී ඔයාලගේ ව්‍යාපාරය ගෙනල්ලා තියෙන තැන කොතනද? ලොකුම තැනකට ගෙනල්ලා තියෙනවා දැන්. කොච්චර කාලයක්ද? අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 3ක්. ඔයාලා දෙන්න එකතු වෙලාද කොට නැගුවේ? ඔව්. ඔයාගේ ගොන්න ගන්න ඔයා උදව් වුණා, ඔයාගේ ගොන්න ගන්න ඔයා උදව් වුණා. ඔව්. දෙන්නට දෙන්න තමයි හිටියේ. කොහොමද දැන් බිස්නස්? දැන් 100%ක්ම තියෙනවා. 100%ක්ම තියෙනවා. දැන් පවුලේ ව්‍යාපාරයක්ද මේක නැත්තම් තවත් කට්ටිය එකතු වෙලාද දැන් මේක කරන්නේ? අපි දෙන්න තමයි ඉන්නේ. අම්මයි අප්පච්චි අපි දෙන්නයි තමයි ඉන්නේ. අතින් ඔයාලගේ අතින් හදන්නේ. ඔව්. ඕකේ. අප්පුඩිය ගහන්න. දැන් මේ නිර්මාණ හරි ලස්සනයි. මේ නිර්මාණ වලට වැලියු එකක් තියෙනවා කියලා මම පෞද්ගලිකව දන්නවා පිටරට. අපේ ලංකාවට වැලියු එකක් නැහැ මේවා ගොඩක් වෙලාවට. හැබැයි පිටරට මේවා වල වැලියු එක ඩබල් ට්‍රිපල්. ඔයාලා ඒක දන්නවනේ. මොකද්ද බ්‍රෑන්ඩ් එකේ හීනේ? මේක ලෝකෙට අරගෙන සැලසුමක් නැද්ද? අපි අරන් යමු මේ බ්‍රෑන්ඩ් එක ලෝකෙට. ඔව්. අපිට දෙන්න පුළුවන් සපෝට් එක අපි දෙනවා ඒකට අනිවාර්යෙන්. අපිට දෙන්න පුළුවන් සපෝට් එකක් තියෙනවා නම් ඒ සපෝට් එක දැන් මේ වීඩියෝ එක දාලා දෙනවා වගේම එතනින් එහාට ගිහිල්ලා අපි මේක අනිවාර්යෙන්ම ලෝකෙට අරන් යන්න. අදහෙට මේක යනවා ලෝකෙට මට දැනෙනවා මේක යනවා වගේ එකක්. දැන් මෙච්චර කාලයක් ඕගොල්ලෝගේ අඩුපාඩු බිස්නස් එකේ ව්‍යාපාරේ වෙච්ච අඩුපාඩු ඔයාලා හදාගෙන තියෙන්නේ. හදාගෙන යනවා. කුරියර් කරන එකේ තමයි දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් සේෆ්ටි එක තියෙන්න එපේ. ඒක දැන් තව කැඩෙන්න බෙදෙන්න බෑ. ගොඩක් වෙලාවට ලංකාවේ කුරියර් සර්විස් එකේ වෙන්නේ අර අපි ඩබල් ට්‍රිපල් විතර මේක ගණකමට දාන්න ඕනේ. නේ? වීදුරු වගේ නම් කොහොමත් බෙදෙනවනේ. පැකේජින් වලට ලොකු කොස්ට් ලොකු වියදමක් යනවනේ. අන්න ඒක අපි ටිකක් වැඩි දියුණු කරගෙන අඩුපාඩු නොවෙන්න තමයි. කුරියර් සර්විස් එකෙන් බාර ගන්නෙත් නෑනේ මේක හරියට තිබ්බේ නැත්තම් නේ. ඒක නිසා එයාලා සැටිස් වෙන විදිය තමයි අපි පැකේජින් එක හදන්න ඕනේ. ඔව්. එතකොට මේ ප්‍රොඩක්ට් එක ගෙදරට ගිහිල්ලා යම් කිසි හේතුවක් හින්දා කැඩලා ගියා කියලා හිතන්නකෝ. ආයෙත් වල එකක් යවනවා. ඔව්. ඔයාලා ගානේ. ආයෙ ෆ්‍රී යවනවා. ඒක ඕගොල්ලෝ දරා ගන්නවා. ඩිලිවරි චාර්ජ් එකත් අපිම ගෙවනවා. ගෙවලා? එයාලට පාර්සල් එක යවනවා. ඒක තමයි මේ ව්‍යාපාරවල තියෙන වාසිය අවාසියනේ. මල් කලඹ කියන්නේ මොකද්ද? මල් කලඹ කියන්නේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් බොකේස් හදන එක තමයි කරන්නේ. අපි දැන් මාස 4කට විතර කලින් ෂොප් එක දැම්ම බණ්ඩාරල කාගිල් ස්ක්වයර් එකේ. ෂොප් එක ඕපන් කරාද? ඔව් ෂොප් එක. ජය වේවා. ඔන්ලයින් කරන් ගිහලා ෂොප් එකක් දැම්මා. ඔව්. ඒකේ මෙයාගේ බ්‍රෑන්ඩ් උත් තියෙනවා ෆ්‍රෙෂ් මලුත් තියෙනවා. එකම ෂොප් එක මගේ එක පැත්තක පොට්ස් තියෙනවා. මෙයාගේ මල් මෙයා තමයි මල් බොකේස් හදන්නේ. ඒ ටික කරන්නේ මෙයා. නියමයි. මොකද්ද හීනේ? ඉස්සරහට ඇත්තරම මේ අර මල් පටන් ගත්තෙත් අපි ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. අන්න ඒක නැති කරගන්නම තමයි මෙයා මල් වලට ආස වුනේ. දැන් අපි මල් එක්කනේ ඉන්නේ. ඒකට හිතේ නිදහසත් වැඩි. ලස්සනට බිස්නස් එක කරගෙන යනවා. ඉස්සරහට මීට වැඩි හොඳ සර්විස් එකක් දෙන්න තමයි බලාපොරොත්තු. ඔව් ගොඩක් අද. ඔය ආදරෙත් මෙයාට කොට. ඔව් ගොඩක් අද. ආදරේ කියන්නේ මොකද්ද ඔයාලා කරන්නේ? ආතරේ කියන්නේ මොකද්ද කියලා අපි දෙන්න හොඳට මත් විඳින දෙන්නෙක්. මොකද මේ මෙයාගේ අම්මා සනීපෙන් ඉන්නේ. මෙයාගේ අම්මයි විතරයි ඉන්නේ. ඉතින් අම්මා එක ටයිම් වෙලා ඉන්නේ. එයාගේ හැම දෙයක්ම කරන්නේ අපි දෙන්න. ඒක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය. ඒකත් එක්ක තමයි ඔය දෙක කරගෙන යන්නේ. ඒක තමයි වෙන්න ඕනේ. අපි අපේ ජීවිතේ එක එක chapters වලට මුහුණ දෙනවානේ. අපේ අම්මලා තාත්තලා අපිට කවදාවත් බරක් නෙමෙයිනේ. එයාලා එක්තැන් වෙනවා කියලා අපි දන්නවනේ. අපිත් එක්තැන් වෙනවනේ දෙයියනේ. නේ? ඒක අපිත් දන්නවනේ. එතකොට එයාලට අපි ඉන්න ඕනේ. අපිට බැරි වෙච්ච වෙලාවට කාරු හරි ඉඳීවි එතකොටනේ. එහෙම ඉඳීවි කියලා නෙමෙයි මේක කරන්නේ. හැබැයි අපේ අම්මයි තාත්තයිනේ. එතකොට අම්මයි තාත්තයි බලා ගන්න ගමන් තමන්ගේ පවුලේ වියහිදන් ටිකක් බලා ගන්න ගමන් තව එක්ස්ට්‍රා තව ජොබ් එකක් කරන්නේ නැහැ නෑ. ජොබ් එකක් කරා. ජොබ් එකක් කරා එකෙන් අයින් වුණා. එකකින් අයින් වෙන්න උනා. අයින් වෙන්න උනා. එයාලා බලා ගන්න නිසා ෆුල් ටයිම් දැන් කැප වෙනවානේ. හොඳම දේ කියන්නේ මම ඉස්කෝලේ එක වසරට බාර දුන්නේ මෙයාගේ අම්මට. මෙයාගේ අම්මා තමයි මගේ එක වසරේ ක්ලාස් ටීචර්. දැන් මහත්තයාගේ අම්මා. මහත්තයාගේ අම්මා සංසාර ගනුදෙනුවක්. සංසාර ප්‍රේමයක්. ඔයාලා දෙන්නගේ ආදරයටයි, ඔයාලා දෙන්නගේ ව්‍යාපාරයටයි හදවතින්ම සුබපතනවා. ඔයාලගේ ජීවිතේ වැටිලා තියෙන වෙදනේ. ඒ වැටිච්ච වෙලාවල් ඔයාලා හයිය කරගත්තේ මොකද්ද? අපි දෙන්නවම තමයි. ඔයාලා දෙන්නවම තමයිනේ. අපිට වෙන කවුරුත් ඇවිල්ලා හයියක් වෙන්නේ නැහනේ. එවනක් දෙන්නේ නැහනේ. අපිම අපේ හේවන හදා ගන්නවා. අපිම අපේ හයිය වෙන්න ඕනේ අපිමනේ. එහෙනම් ඔයාලගේ මේ හයියට ජය වේවා කියලා අපුඩේ ගහමු. ජය වේවා. Thank you.